සුබ දවසක් සියලුම දෙනාට. මම ඩොක්ටර් මනෝජ් කුමාර. මගේ මේ වීඩියෝ එකට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම කියන්න ඕනේ මම මේ වීඩියෝ මාලාව කරන්න හේතු වුණ අරමුණ. මීට ටික දිනකට කලින් මාසයකට පමණ පෙර මගේ පළවෙනි විමර්ශන ග්‍රන්ථය මම එළි දැක්වුවා. ඒක මාතෘකාව මේ දිනවල බොහෝම ආందోලනාත්මක මතවාදයක් වෙන බුදුහාමුදුරුවෝ ලංකාවේ කියන මතවාදයේ තියෙන බොරුව ව්‍යාජත්වය මූලාශ්‍ර ග්‍රන්ථ ඇසුරින් සාධක සාක්ෂි ඇසුරින් ඒ බොරුව විමර්ශනය කරලා පෙන්වීම තමයි මගේ ග්‍රන්ථයේ අරමුණ උනේ. මේ තියෙන්නේ ග්‍රන්ථය හෙළබුදුන් සංකල්පයේ මිත්‍යාව තමයි ඒ ග්‍රන්ථයේ නම. මේ ග්‍රන්ථය එළි දැක්වපු උළෙලේදී මම කරපු කතාව හෙළබුදුන් කණ්ඩායම් වලට ගොඩක් අයට ඒකට බොහොම කලබල වෙලා තිබුණා. මේ කලබල වෙච්ච පිරිස අතර හිටියා එක ඉංජිනේරු මහත්මයෙක්. එතුමා කියන විදිහට ඉංජිනේරු මහත්මයෙක්. එතුමා බොහොම කලබල වෙලා ආවේගශීලීව YouTube වීඩියෝ කීපයක බොහොම ආවේගශීලී විදිහට අදහස් ප්‍රකාශ කරනවා මම දැක්කා. එතකොට මගේ කතාවේ එතුමා පොතවත් කියවලා නැහැ කිව්වා. මගේ කතාවේ යම් යම් තැන් උපුටා දක්වමින් ඒවා ප්‍රශ්න කරමින් ඒකට එතුමත් අදහස් ප්‍රකාශ කරමින් කලබලෙන් අදහස් ප්‍රකාශ කරලා තිබුණා. එතකොට මේ ගැන පැහැදිලි කිරීමක් මම කළ යුතුයි කියලා මම හිතනවා. ඒක තමයි මේ වීඩියෝ මාලාවේ අරමුණ. ඒ වගේම මම ඒ ඉංජිනේරු මහත්මයාට කියන්න කැමති ඔබතුමා දැම්මම කලබල වෙන්න එපා. ඔබතුමාලා මේ සමාජගත කරන බොරු වලින් බොහොම ටිකයි අපි තවම පෙන්නලා තියෙන්නේ. ඔබතුමාලාගේ සෑහෙන බොරු ප්‍රමාණය ඉදිරියට අපි සමාජගත කරන්න අටුවති කරමු. අන්න එතකොට කලබල වෙන්න. සමහර විට මේ වීඩියෝ එක අවසන් වෙනකොට ඔබතුමාට බොහොම කලබල වෙන්න සිද්ධ වෙයි කියන කාරණය මම මතක් කරනවා. මේ වීඩියෝවට මම මාතෘකා කරගන්නේ මගේ කතාවේ අවසානයේදී මම කරපු කොටසක් උපුටා දක්වමින් එතුමා වීඩියෝ එකක් කරලා තියෙනවා. මගේ කතාවේදී මම මේ හෙළබුදුන් කණ්ඩායම් අරගෙන එන එක්තරා වීඩියෝ එක කැප්ෂන් එකක් මම පෙන්නුවා. ඒකේ තියෙන්නේ මෙන්න මේ විදිහට. මේ කැප්ෂන් එක පෙන්නලා මම කිව්වා මහා මායා දේවිය එහෙම නැත්නම් අපේ බෝසත් මාතාව ලිංග විපර්යාසයකට බවට පත් වුණා. එහෙම නැත්නම් මේ පුරුෂයෙක් බවට පත් වුණා කියන එක එතුමියට කරන අපහාසයක් බව. මෙන්න මේ කතාව මාතෘකා කරගෙන අපේ ඉංජිනේරු මහත්මයා අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මගෙන් ප්‍රශ්න රාශියක් විමසලා තියෙනවා. ඒකට පිළිතුරු දීම තමයි මේ වීඩියෝ එකේ මම කරන්නේ. අපි බලමු එකින් එක එතුමා මොනවද මේ මගෙන් අහන ප්‍රශ්න ටික කියලා. එතුමාගේ වීඩියෝ එකේ එතුමා මම කියපු මේ බෞද්ධ ඉතිහාසයට අදාළ කාරණාවට වඩා ලොකු බරක් තියන්නේ මම වෛද්‍යවරයෙක් කියන කාරණාවට. ඒ වගේම එතුමා වෛද්‍ය විද්‍යාව සම්බන්ධව මගෙන් වෛද්‍යවරයෙක් විදියට මේ කාරණේ ගැන ප්‍රශ්න කීපයක් අහනවා. අපි බෞද්ධ ඉතිහාස කතාවට යන්න කලින් අපි අන්නේ වෛද්‍ය විද්‍යාත්මක කාරණා එතුමා අහන ඒවා ටිකට පිළිතුරු දීලා ඒ ටික විසඳගෙන ඉමු. එතුමා අහන එක ප්‍රශ්නයක් මෙන්න මේක. ඒතර මම වෛද්‍යවරයෙක් හැටියට ඔබතුමාගෙන් අහන්න කැමතියි. මෙච්චර විදිහට පෝෂණය කළා නිරෝගිමත් ගර්භාෂයක් සහිත වූ නිරෝගිමත් ජීවිතයක් ගත කරපු මහා මායා දේවිය දරු ප්‍රසූතියෙන් දින 7කට පස්සේ කලුරිය කළා කිව්වහම හේතුවක් නැතුව කියන්නකො බලන්න වෛද්‍යවරයෙක් හැටියට මොන අසනීප හැදිලාද එතුමිය කලුරිය කළේ කියලා. එහෙම වෙන්න පුළුවන්ද? මේ ප්‍රශ්නෙට වෛද්‍ය විද්‍යාත්මකව දෙන්න පුළුවන් සරලම උත්තරය තමයි ඔව් එහෙම වෙන්න පුළුවන් කියන කාරණේ. මොකද පූර්ව ප්‍රසව අවධි, ඒ කියන්නේ බබා ලැබෙන්න කලින් බොහොම නිරෝගීව කිසිම ගැටලුවක් නැතුව ප්‍රශ්නයක් නැතුව නිරෝගීව හිටපු අම්මා කෙනෙක් වුණත් දරු ප්‍රසූතියෙන් පස්සේ මොනවා හරි සංකූලතාවයක් unexpected complications අපි බලාපොරොත්තු නොවන මොනවා හරි සංකූලතාවයක් ඇවිල්ලා, ඒ කියන්නේ සමහර විට විස බීජයක් ගිහිල්ලා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලේ වහනයක් වෙන්න පුළුවන්, හිමරේජ් එකක්, එහෙම නැත්නම් එම්බොලිසම් වගේ රුධිර කැටියක් හිරවීමක් වගේ වෙන්න පුළුවන්. මේ වගේ මොනවා හරි කම්ප්ලිකේෂන් එකක් ඇවිල්ලා, සංකූලතාවයක් ඇවිල්ලා මාතෘ මරණයක් සිද්ධ වෙන්න පුළුවන්. මේ කාරණය
මේක සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නිසා මම මෙතනින් එහාට මේක පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද මේක වෛද්‍ය විද්‍යාව සම්බන්ධ වීඩියෝ එකක් නෙවෙයි. අපි බෞද්ධ ඉතිහාසය ගැන කතා කරන්න ඕන එකක්. එහෙම වෙන්න පුළුවන් කියන එක මම හිතන්නේ එතුමා ඉංජිනේරු මහත්මයෙක් නිසා මේ ගැන දැනුමක් නැතුව ඇති. ඒක එහෙම වෙන්න පුළුවන්. නිරෝගී මවක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව හිටපු අම්මා කෙනෙක් වුණත් දරු ප්‍රසූතියෙන් පස්සේ මාතෘ මරණයක් වෙන්න පුළුවන්. ඒ කතාව එතනින් අපි සමාප්ත කරමු. ඊළඟට එතුමා තවත් ප්‍රශ්නයක් අහනවා මෙන්න මේ විදියට. ඔබතුමා කියනවා ලිංග විපර්යාසයක් වීම අපහාසයට කාරණයක්ලු. ඔබතුමා වෛද්‍යවරයෙක්. මම මේ කතා කරන්නේ ඉතිහාසයව දහම ගැන නෙවෙයි. ඔබතුමා වෛද්‍යවරයෙක්. ඔබතුමාට පුළුවන්ද කෙනෙක්ගේ ශාරීරිකව භෞතිකව සිද්ධ වෙන විපර්යාසයක් වෙනසක් අපහාසයක් හැටියට සලකන්න? මෙතනදී එතුමාට ඉංජිනේරු මහත්මයාට මම පැහැදිලිව කියන්න ඕනේ ඔබතුමා ඔය ප්‍රකාශ කරන විදිහේ ප්‍රකාශයක් මම කරලා නැහැ මගේ කතාවේදී. මගේ කතාවේදී ලිංග විපර්යාසයක් වීම අපහාසයක් කියන කතාව මම කියලා නැහැ. මම මෙතන කතා කරන්නේ වෛද්‍ය විද්‍යාත්මක කාරණයක් නෙවෙයි. මම මෙතන මගේ කතාවේදී මම කිව්වේ බෞද්ධ ඉතිහාසයේ එන කතාවක්. මම කතා කරේ බෝසත් මාතාව ගැන. ඔබතුමා බෝසත් මාතාව කියන කෑල්ල අයින් කරලා ඒ කෑල්ල හලලා ලිංග විපර්යාසයක් සිදුවීම අපහාසයක්ද කියන එක මගෙන් අහනවා. මේ කතාව කිසි පදනමක් නැති කතාවක්. මම කතා කරේ බෝසත් මාතාව ගැන. බෝසත් මාතාවට ලිංග විපර්යාසයක් වුණා කියන කතාව අපහාසයක් තමයි. මම කොතනකවත් කියලා නැහැ ලෙඩෙක්ගේ ශාරීරිකව හරි භෞතිකව හරි වෙන වෙනසක් අපහාසයට හේතුවක් කියන කතාව. මොකද මම මෙතන කතා කරලා තියෙන්නේ ලෙඩෙක් ගැන නෙවෙයි. මම මෙතන කතා කරන්නේ බෝසත් මාතාව ගැන. එතකොට බෝසත් මාතාව මහා මායා දේවිය ඔබතුමාම කියන ආකාරයට බොහොම නිරෝගීව ඉඳපු මාතාවක්. බොහොම නිරෝගීව ඉඳලා කිසි ප්‍රශ්නයක් නැතුව ගැටලුවක් නැතුව දරු ප්‍රසූතියකුත් සිද්ධ කරා. එතකොට එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව හිටපු කාන්තාවක් දවස් 7කින් ඔබතුමාලගේ පාර්ශවයේ අය කියනවා ලිංග විපර්යාසයක් වෙලා පුරුෂයෙක් බවට පත් වුණා කියලා. ඔබතුමාත් කියනවා ශාරීරිකව භෞතිකව වෙනස් වුණා කියලා. දැනට තියෙන වෛද්‍ය විද්‍යාත්මක දැනුම අනුව එහෙම ස්වභාවික විදිහට කාන්තාවක් පුරුෂයෙක් බවට පත් වෙන්නේ නැහැ. ශාරීරිකව භෞතිකව වෙනස් වෙලා පුරුෂයෙක් බවට පත් වීමේ හැකියාවක් නැහැ. ඒක කරන්න නම් නවීන විද්‍යානුකූල ක්‍රම අවශ්‍යයි. හෝමෝන් ප්‍රතිකාර අවශ්‍යයි. හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි එකක් කරන්න වෙනවා. ඊළඟට ශල්‍ය කර්ම වලින් ඒ ලිංග ග්‍රන්ථියන් සකස් කරලා ඒ විදිහේ ලොකු කාර්යභාරයක් මේකෙදි කරන්න වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔයගේ දේවල් තිබුණේ නැහැනේ. ඒතොර මේක ස්වභාවිකව කිසිම ආකාරයක මේ මහා මායා දේවිය පුරුෂයෙක් බවට පත් වීම සිද්ධ වෙන්න බෑ. ස්වභාවික ආකාරයෙන් ඒක වෙන්නේ නැහැ. එතකොට මේ විදිහට කිසිසේත්ම උනේ නැති දෙයක් මහා මායා දේවියට වුණා කියලා. මහා මායා දේවිය කියන්නේ අපේ බෞද්ධ ඉතිහාසයේ ඉන්න ඉතා වැදගත් චරිතයක්. උත්තම කාන්තාවක්. එතකොට මේ කාන්තාව ලිංග විපර්යාසයක් වෙලා පුරුෂයෙක් වුණා කියන එක උනේ නැති දෙයක්. මේ විදිහට වුණා කියලා දාලා කියන එක ඉතා පැහැදිලිවම අපහාසයක්. එතුමියට කරන බෞද්ධ ඉතිහාසයට කරන බුදුරජාණන් වහන්සේට කරන අපහාසයක්. ඒක ඉතාම පැහැදිලිව කියන්නේ. මේක ඔබතුමාගේ තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. එහෙම නැතුව මම කියපු කතාව නෙවෙයි ඔබතුමා කියන්නේ. මේ විදිහට ඔබතුමාට තේරුම් ගන්න මේක. මේ විදිහට ලිංග විපර්යාසයක් වෙන්න බැරි කෙනෙක් ලිංග විපර්යාසයක් වුණා කියලා එතුමියට පුරුෂයෙක් වුණා කියලා කරන එක පැහැදිලිවම අපහාසයක්. ඒ වගේම තමයි ඔබතුමා ඔයිට වැඩිය අතර මැද තැනක නවතිනවා. මම දැක්ක ඔබතුමාගේ කතාව. ඔබතුමා කියන්නේ මේ ඉංජිනේරු මහත්මයා කියන්නේ නැහැ ලිංග විපර්යාසයක් වුණාම කියන කතාව කියන්නේ නැහැ. එතුමා කියන්නේ දින 7කින් මහා මායා දේවිය මිය ගියේ නැහැ. ඒකට අමතරව එතුමා කියන අමුතුම කතාව. මේ ගර්භාෂය වැහුවා කියලා කියනවා. ඔබතුමා මේ වෛද්‍ය විද්‍යාව ගැන පුන කතා කරන නිසා මම අහන්නේ. අපි නම් දැකලා නැහැ ওই විදිහේ මේ ගර්භාෂය වහනවා කියලා කතාවක්. මේ එහෙම කතාවක් මේ වෛද්‍ය විද්‍යාවේ නම් කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. මේ අපිට ගැටලුවක් මේ ඔබතුමා කියන මේ ගර්භාෂය වහනවා කියන කොහොමද මොකක් ගර්භාෂය වහන්නේ කොහොමද මේක කරන්නේ කියන එක අපිටත් ප්‍රශ්නයක්. මම හිතන්නේ ඔබතුමාගේ මූලික ප්‍රශ්න දෙකට ඒ පිළිතුරු ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඊළඟට අපි බලමු මේක බෞද්ධ ඉතිහාසයේ වෙන කතාවක් නේ. අපි මේ බෞද්ධ ඉතිහාසයේ බෞද්ධ සාහිත්‍යය තුළ මේ ගැන සඳහන් වෙන්නේ කොහොමද කියන කාරණාත් එක්ක ඔබතුමාට සම්පූර්ණ පිළිතුරක්
මේ බෞද්ධ ඉතිහාස කතාවට ඉදිරියට දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි අපි බලමු බෞද්ධ ඉතිහාසයේ බුදුදහමේ මේ මහා මායා දේවිය, ඒ කියන්නේ බෝසත්තුන් වහන්සේ බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගැනීමේ ඉඳන් බෝසතාණන් වහන්සේ ඉපදීම දක්වා තියෙන කොටසේ මහා මායා දේවිය දින 7කින් මිය යෑම කියන කාරණයට අදාළව කොහොමද තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. මේකෙදි ත්‍රිපිටකයේ සූත්‍ර කීපයක් තියෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර කීපයකම මේ කාරණේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. බෝසත් මාතාව දින 7කින් මිය යෑම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මම එක සූත්‍රයක් උපුටා පෙන්නන්නම්. මේ තියෙන්නේ මහා ප්‍රදාන සූත්‍රය. මහා ප්‍රදාන සූත්‍රයේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. මහණෙනි මේ ධර්මතාවයි බෝසත් වූ උපන් සත් දවස බෝසත් මව කලුරිය කෙරේ. කලුරිය කොට තුසී දෙව්ලොව උපදී. මේ මෙහි ධර්මතාවයි. ඔන්න ඔහොමයි මහා ප්‍රදාන සූත්‍රයේ කියන්නේ. මම දැන් මේ පෙන්වන්නේ මහා ප්‍රදාන සූත්‍රයේ මේකේ ඊටාම පැහැදිලිව සඳහන් වෙනවා බෝසත් මාතාව මිය යෑම ධර්මතාවයක් බව. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේක ධර්මතාවයක්. මේක මේ එක එක්කෙනාට ඕන විදියට ගර්භාෂය වහයුවා කියලා ලිංග විපර්යාසය වුණා කියලා වෙනස් කරන්න බෑ. මේක ත්‍රිපිටකේ ඉතාම පැහැදිලිව මේ මහා ප්‍රදාන සූත්‍රය විතරක් නෙවෙයි තව ආචාර්ය අද්භූත සූත්‍රය වගේ සූත්‍ර දේශනා කීපයකම තියෙනවා. බෝසත් මාතාව දින 7කින් මිය යන එක ධර්මතාවයක්. මේ ධර්මතාවයක් කියලා බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කළා තියෙන තමයි මේගොල්ලෝ මේ වගේ කතා කියන්නේ. එතකොට අපේ ඉංජිනේරු මහත්මයා කියනවා මට ත්‍රිපිටකය කියවලා එන්න කියලා. මේ තියෙන එතුමා කියන කතාව. එතකොට මේ කතාව අදාළ වෙන්නේ මට නෙවෙයි ඔබතුමාට. ඔබතුමා ත්‍රිපිටකය කියවලා එන්න. ත්‍රිපිටකය කියන්නේ ඔබතුමාලා කියනවනේ මේ තියෙන බුදුජාන ත්‍රිපිටකය වැරදි කියලා. එතකොට බුදුජාන ත්‍රිපිටකය නෙවෙයි ඔබතුමාලා ඔය එංගලන්තෙන් ගෙනල්ලා වැරදි කියන ත්‍රිපිටකේ හරි ඔය මහා ප්‍රදාන සූත්‍රයේ ආචාර්ය අද්භූත සූත්‍රයේ වගේ සූත්‍ර ඔබතුමා කියවලා එන්න. කියවලෙවිල මේ බලන්න මේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මහා මායාදී මේ බෝසත් මාතාව දින 7කින් මිය යාම ධර්මතාවයක් කියලා. ඊළඟට මේ කතාව තවත් ඉදිරියට අපි බලමු බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ කොහොමද කියලා. මේකෙදි මම වෙනත් මූලාශ්‍ර ගන්න අවශ්‍ය නැහැ. අපේ ඉංජිනේරු මහත්මයා කියන ඔය මහා මායාදී දවස් 7කින් මිය ගියේ නැහැ ගර්භාෂය වැහුවා කියන කතාව ඔප්පු කරන්න එතුමා අරන් එනවා මූලාශ්‍රය. එතුමා අරන් එන්නේ ආචාර්ය අද්භූත සූත්‍ර වර්ණනාව. අටුවාව සූත්‍ර අටුවාව අරගෙන එන්නේ. හැබැයි එතුමා ඔච්චර පොතපත කියවන එතුමා සූත්‍ර අටුවාව පෙන්වන්නේ E.W. අධිකාරම් මහත්මයාගේ පොතකින්. ඉතින් අපිට E.W. අධිකාරම් මහත්මයාගේ පොතකින් අටුවාව පෙන්වන්න අවශ්‍ය නැහැ. කෙලින්ම සූත්‍ර අටුවාව තියෙනවා. අපි මේ සූත්‍ර අටුවාවේ බලමු මේ මොනවද තියෙන්නේ කියලා. එතුමා අටුවාවේ කොටස් කීපයක් උපුටා දක්වනවා. ඒ සූත්‍ර අටුවාවේ උපුටා දක්වලා එතුමා කියන්නේ මෙතන කිසිම මහා මායා දේවිය බෝසත් මාතාව දවස් 7කින් මිය ගියා කියන කතාව සම්පූර්ණ අසත්‍යයක්. ගර්භාෂය වැහිමක් ගර්භාෂය වැසුවා කියන කතාව තමයි එතුමා කියන්නේ. එතුමා ඒ උපුටා දක්වන කොටස් වලින් එතුමා අපූර්ව තර්ක ටිකගෙන අපි ඒකට පසු වෙමු. හැබැයි ඔය ආචාර්ය අද්භූත සූත්‍ර වර්ණනාවේ එතුමා දැකපු නැති කොටස් ටිකක් තියෙනවා. මම දන්නේ මෙච්චර පොතපත කියවන එතුමාට මේ කොටස් කොහොමද මග ඇරුණේ කියලා. එතුමා උපුටා දක්වන කොටස් වලට කලින් ආචාර්ය අද්භූත සූත්‍ර වර්ණනාවේ ඊට කලින් මෙන්න මේ වගේ කතාවක් තියෙනවා. අපි බලමු මේ කතාව. කල්ප ලක්ෂයක් පුරන ලද පාරමිතා ඇති ජාතියේ පටන් පන්සිල් නොකඩන ලද්දී වෙයි. මේ මහා මායා දේවිය නම් මෙබඳුය. මෙය මාගේ මව වන්නීය. ඇයට ආයුෂ කොපමණක්ද? මාස 10ක් හා සත් දවසක් දැක්කේය. මාස 10ක් හා සත් දවසක් දැක්කේය. බොහොම සරලයි. එතුමා දැක්කේ නැතුණාට ආචාර්ය අද්භූත සූත්‍ර වර්ණනාවේ එතුමා උපුටා දක්වන කොටසට කලින් මෙන්න මේ වගේ කියනවා. මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ බෝසතාණන් වහන්සේ මේ මෞකුස පිළිසිඳ ගන්න කලින් පස්මහා බැලුම් පංචමහා විලෝකණය කරපු අවස්ථාවේ මව තෝරා ගැනීමේදී බලපු කාරණයක්. ඒකෙදි මහා මායා දේවිය තෝරගත්තට පස්සේ බලන්න මහා මායා දේවියට ආයුෂ කොපමණ තියෙනවද කියලා. එතකොට දකින්න මහා මායා දේවියට ආයුෂ තියෙන්නේ මාස 10යි දවස් 7යි. එතකොට ඒක ඊටාම පැහැදිලි
මේ සූත්‍රය අනුව සූත්‍ර අටුවාව අනුවත් මහා මායා දේවිය බෝසත් උපතින් පස්සේ දවස් 7යි ජීවත් වෙන්නේ කියන එක. එතුමියගේ ආයුෂ එපමණයි. ඊළඟට මේකේ තවත් ඉස්සරහට එතුමා අපේ ඉංජිනේරු මහත්මයා උපුටා දක්වන සූත්‍ර අටුවාවේ කොටසට පස්සේ එතුමා දැකපු නැති තවත් කොටසක් මෙන්න මේ වගේ තියෙනවා. තාම පැහැදිලිව. කලුරිය කරේනුයි ප්‍රසූත බැව් හේතුවෙන් නොවේ. ආයුෂ ක්ෂය වීමෙනි. බෝසතුන් විසින් වසන ස්ථානය සෑකුටියක් හා සමාන වෙයි. අන්‍යයන්ට පරිභෝග කළ නොහැකිය. බෝසත් මව ඉවත් කොට අනෙකෙක් මෙහෙසිය තනතුරෙහි තබන්නට නොහැකිය. බෝසත් මවට ආයුෂ එපමණම වෙයි. එහෙයින් එකල්හිම කලුරිය කරයි. ඊටාම පැහැදිලිව තියෙනවා කලුරිය කරන්නේ ප්‍රසූත බැව් හේතුවෙන් නොවේ. ආයුෂ ක්ෂය වීමෙනි. මං හිතන්නේ මේ කොටසෙන් ඊටාම පැහැදිලිව සරල සිංහල තේරුම් ගන්න පුළුවන් ඕනම කෙනෙකුට මේ කතාවේ යථාර්ථය මොකක්ද කියන එක අවබෝධ වෙනවා. මේකේ ඊටාම පැහැදිලිව කියනවා මහා මායා දේවිය කියන්නේ බෝසත් මාතාව මිය යන්නේ දවස් 7කින් මිය යන්නේ ප්‍රසූතිය නිසා ඇතිවන ගැටලුවක් නිසා නෙවෙයි. ඒකෙන් අර අපේ ඉංජිනේරු මහත්මයා මුලදිම අහපු ප්‍රශ්නටත් මෙතන උත්තරයක් තියෙනවා. ඒ කියන්නේ එතුමිය මිය යන්නේ ප්‍රසූතිය නිසා ඇතිවෙච්ච හේතුවක් නිසා නෙවෙයි. තාම පැහැදිලිව මේක බොහොම පැහැදිලිව තියෙනවා මේක. ප්‍රසූතිය නිසා ඇති වුණ හේතුවක් නෙවෙයි. එතුමියගේ ආයුෂ අවසන් වීම නිසා. මේ කාරණේ මෙච්චර පැහැදිලිව මේ සූත්‍රවල මේ අටුවාවේ මෙච්චර පැහැදිලිව තියෙද්දි මොනවද මේ මහත්මුරු කියන මේ ගර්භාෂය වැහුවා ලිංග විපර්යාස වුණා පුරුෂයෙක් වුණා මොනවද මේ කතා මේ සම්පූර්ණයෙන් කරන්නේ මේ බෞද්ධ ඉතිහාසය විකෘති කිරීමන්නේ මේ සරලව ඕනම කෙනෙකුට සිංහල තේරෙන ඕනම කෙනෙකුට සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට මේ සූත්‍රවල අටුවාවල තියෙනවා මේ කතා. එහෙම තියෙන කතා තමයි මේගොල්ලෝ මේ ගර්භාෂය වැහුවා ඒ වගේ කතා කියලා මේ විකෘති කරන්නේ මේ බෝසත් මාතාවට අපහාස කරන්නේ. ඊළඟට අපේ ඉංජිනේරු මහත්මයා මේ අච්චරිය අද්භූත සූත්‍ර වර්ණනාව අරගෙන ආවේ. එතුමා ඒකේ කොටසක් උපුටා දක්වමින් හරි අපූර්ව විනෝදාත්මක කතාවක් කියනවා. අපි පොඩ්ඩක් බලමු මේ මොකද්ද විනෝදාත්මක කතාව කියලා මෙතුමා කියන. මෙන්න මේ එතුමාගේම කටහඬින් ඒක. එයින් මේ චක්‍රාවාටයේ මහා රජවරු කඩුගත් අත් ඇතිව අවුත් බෝධිසත්වයන්ගේ ආරක්ෂාව පිණිස සිරියහන් ගබඩ පිවිසුනාහුය. අනික් මහා රජවරු සතුරු පාංශු පිශාචාදී යක්ෂ ගණයන් පළවා හැර ගර්භද්වාරයේ සිට චක්‍රාවාටය දක්වා ආරක් ගත්තාහුය. ආන්න ගර්භාෂධාරයේ යෝනියේ ඉඳලම ආරක්ෂා කළයි කියලා කියන්නේ. කොයිතරම් ආරක්ෂාවක් දීලා තියෙනවද? එතකොට කොහොමද මේ කලුරිය කළා කියලා කියන්නේ? අච්චරිය අද්භූත සූත්‍ර වර්ණනාවේ ඒ අදාළ කොටසට එතුමා දෙන අපේ ඉංජිනේරු මහත්මයා දෙන විග්‍රහය තමයි ඒක අර්ථකථනය. එතුමාගේ අර්ථකථනය. මෙතුමා එතනදී පැහැදිලිව කියනවා සිරියහන් ගබඩාව ඊළඟට ගර්භාෂ දොර ගැන ඉතාම පැහැදිලිව කියන යෝනි මාර්ගයක් ගැන කියනවා. අපි බලමු මේක මේ අච්චරිය අද්භූත සූත්‍රයේ කොහොමද සූත්‍ර අටුවාවේ සූත්‍ර වර්ණනාවේ කොහොමද මේ කාරණය ගැන කියලා තියෙන්නේ කියන එක අපි පොඩ්ඩක් බලමු. ඊට පස්සේ අපි පැහැදිලි කිරීමකට යමු. මෙහි චත්තාරෝ නම් සතර මහා රජුන්ගේ වශයෙන් කියන ලදී. දසදහසක් සක්වල හතර කොට 40 පෙති. එහි මේ සක්වලෙහි මහරජවරු කඩුගත් ඇතිව පැමිණ බෝසතුන්ගේ ආරක්ෂාව පිණිස එළඹ සිරියහන් ගැබට පිවිසියාහ. අනෙක් අය ගැබ දොර පටන් විරුද්ධ පාංශු පිශාච ආදී යක්ෂ සමූහයා ඉවත් කොට සක්වල තෙක් ආරක්ෂාව ගත්තාහ. හොඳයි. මම මෙතනදී අපේ ඉංජිනේරු මහත්මයා සූත්‍ර අටුවාවට දෙන අර්ථකථනයයි සූත්‍ර අටුවාවේ සඳහන් වෙන ආකාරයයි දෙකම පෙන්වනවා. පොඩි සරල සිංහල දැනුමක් තියෙන අයට වුණත් මේ වෙනකොට තේරෙන්න ඕනේ මෙතුමා මේ කියන කතාවේ කොච්චර විහිළුවක්ද කියන එක. අපි බලමු මේක. සූත්‍ර අටුවාවේ ඊටාම පැහැදිලිව කියන්නේ
සතරවරම් දෙවිවරුත් පිරිසත් බෝසත් මාතාවගේ ආරක්ෂාවට එනවා. ආරක්ෂාවට ඇවිල්ලා සතරවරම් දෙවිවරු මේ හතර දෙනා තමයි ප්‍රධානියෝ හතර දෙනා. මේ හතර දෙනා සිරියහන් ගැබට ඇතුළු වෙනවා. සිරියහන් ගැබට ඇතුළු වෙලා ආරක්ෂාවට ඉන්නවා. එතකොට එන අනිත් පිරිසෙන් යක්ෂ, പ്രേත, විශාච වගේ කට්ටිය අයින් කරලා ඉතුරු පිරිස ගැබ දොරකඩ. මොකද්ද මේ ගැබ දොරකඩ කියන්නේ? ගැබ දොරකඩ කියන්නේ අර හතර දෙනා ඇතුළට යනවා. ඒ කියන්නේ සිරියහන් ගැබ. සිරියහන් ගැබ ඇතුළට යනවා. අනිත් කට්ටිය සිරියහන් ගැබේ දොරකඩින් එළියේ ඉඳගෙන සක්වලතෙක් ආරක්ෂාව සපයනවා. අපේ ඉංජිනේරු මහත්මයාට මේ සරල සිංහල තේරුම් ගන්න බැලුව සිරියහන් ගබඩාවේ ගැබ දොරකඩ කියන එකට ගර්භාෂ දොරක් කරගෙන. මොනවද මහත්යෝ මේ විහිළු? මේ සරල සිංහලනේ තියෙන්නේ. මේ සරල සිංහලෙන් කියන කතාවක් තේරුම් ගන්න බැරුව ඔබතුමාලා මොනවද මේ ඉතිහාසය හොයන්න යනවා කියලා කරන්නේ? ඉස්සෙල්ලා මේ සරල සිංහල කියවලා තේරුම් අරගෙන ඉන්න. සමාජයට විහිළු සපයන්න එපා. ගර්භාෂ දොරකඩක් ගැන මේ සූත්‍රය අටුවාවේ නැහැනේ කොතනකවත්. මොනවද මේ විහිළු කතා කියන්නේ? මේ කියන්නේ සිරියහන් ගබඩාවේ දොරකඩ ගැන. ඒ මැදට යෝනි මාර්ගයක් ගැනත් කියනවා. මේ මහත්මයා. ඔන්න ඔබතුමාලගේ தත්ත්වය. තේරුම් ගන්න මේක. සරල සිංහලෙන් කියන මේ කරුණ වලට තමයි ඔයගොල්ලෝ මේ වගේ බොරු සමාජගත කරන්නේ. මේ මැදට YouTube එකේ වීඩියෝස් දාලා මේ වගේ මේ බොරු සමාජගත කරනවා. මේ කොයිතරම් වැරදි වැඩක්ද මහත්තයෝ මේක. ඔය ගර්භාෂධාරේ යෝනියේ ඉඳලම ආරක්ෂා කළයි කියලා. දැන් ඉතින් කියන්න තියෙන්නේ අපේ ඉංජිනේරු මහත්මයාට හොඳ වෙලාවට තමයි සිරියහන් ගබඩාවේ දොරයි ගර්භාෂ දොරයි මාරුනේ. බැරි වෙලාවත් අර කියපු වෙන දොරක් හැම මාරු වුණා නම් මොනවා වේද කියන එක අපේ ඉංජිනේරු මහත්මයා කරපු විග්‍රහයන් එතුමාගේ අදහස් සුදහස් ගැන සලකා බලපුවාම මේ මූලාශ්‍රවල ත්‍රිපිටකයේ සූත්‍ර අටුවාවල තිබිලා මම පෙන්නපු මේ කරුණු කාරණා සහ එතුමාගේ විග්‍රහයන් එකට තියලා ගත්තාම මම හිතනවා එතුමාගේ අර වීඩියෝ එකේ එතුමා කියපු ප්‍රකාශයක් මේ අවස්ථාවේ ඉදිරිපත් කරන එක ඉතාම සුදුසුයි කියලා. මොකද ඒ ප්‍රකාශය එතුමාටම තමයි ගැලපෙන්නේ. අපි බලමු මේ ප්‍රකාශය. මේක බොහොම හොඳට එතුමාගේ ප්‍රකාශයන් වලට ඉතාම හොඳ එතුමාගේ වැඩ කටයුතු වලට ඉතාම හොඳට ගැලපෙනවා. එතුමමයි මෙහෙම කියන්නේ. අපි බලමු ඒක. ඔබතුමා පොත්පත් පරිශීලනය කළා නම් ඔය වගේ මෝඩ කතා කරන්නේ මේ වීඩියෝ එකේ මම මේ වෙනකම් පැහැදිලි කරපු කරුණු කාරණා අනුව අපිට ඔබ සැමට කිසි සැකයකින් නැතුව තහවුරු වෙනවා ඇති. බෝසත් මාතාව ඉපදිලා දින 7කින් මිය යනවා කියන එක ධර්මතාවයක්. ඒ ධර්මතාවය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේක බෝසත් මාතාව දින 7කින් මිය යෑම ධර්මතාවයක් බව. ඒ වගේම බෝසතාණන් වහන්සේ පස්මහා බැලුම් බලනකොට මව තෝරා ගැනීමේදී බලන එක කාරණයක් තමයි මවට ආයුෂ කොපමණක් තියෙනවද කියන එක. ඒක මාස 10ක් සහ දවස් 7ක් වීම අවශ්‍ය වෙනවා එතනදී. මොකද බෝසත් මව දවස් 7කින් මිය යන නිසා ඒ තෝරා ගන්න කාන්තාව දින 7කින් මිය යතුයි. බෝසත් මාතාව ඒ ආයුෂ තිබෙන්නේ පමණයි. ඊළඟට බොහොම පැහැදිලිව සඳහන් වෙනවා මේ බෝසත් මාතාව මිය යන්නේ ප්‍රසූතිය නිසාවත් වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. තුමියගේ ආයුෂ අවසන් වීම කියන කාරණේ මත කියන එක. එතකොට මේ කරුණ බොහොම සරලව මේ මූලාශ්‍රවල සඳහන් වෙනවා. මම ආරාධනා කරනවා මේ නරඹන හැමෝම මේ මූලාශ්‍ර කියවන්න. මේක එක්කන දෙන අර්ථකථන විශ්වාස කරන්න එපා. මම දෙන එකේ වුණත් විශ්වාස කරන්න එපා. ඔබතුමාලා මේක කියවන්න. මේ සරල සිංහලෙන් තියෙන්නේ. ඕන කෙනෙකුට මේ තේරුම් ගන්න පුළුවන්. ඊළඟට සරල සිංහල එක තේරුම් ඔබලට විශ්වාස නැත්නම් පාලි එක කියවන්න. පාලි සිංහල ශබ්දකෝෂය තියෙනවා. ඒ ශබ්දකෝෂයක් අරගෙන පාලි එක කියවන්න. පාලි කියවන්න අමාරු නෑ. මේ කියවල ඇත්ත තේරුම් ගන්න. මේ වගේ බොරු සරල සිංහලවත් බැරුව මේ සමාජගත කරන බොරු වලට ඔබතුමාලා අහු වෙන්න එපා. ඇත්ත තේරුම් ගන්න. කියවන්න. පොත කියවන්න. කියවල මේවා දැනගන්න. අවබෝධ කරගෙන මේ බෞද්ධ ඉතිහාසය රැකගන්න කියලා මං ඉල්ලනවා. ඒ වගේම මේ වීඩියෝ එක නරඹු ඔබ සැමට ස්තුතියි.
මෙතනින් මේ වීඩියෝ මාලාව අවසන් වෙන්නේ නැහැ. අපේ ඉංජිනේරු මහත්මයා තවත් රස කතා ගොඩක් කියලා තිනවා. අපි ඒවා එකින් එක ඉදිරි වීඩියෝ වලදී ඔබලාට පෙන්වන්නම්. ඔබ සියලු දෙනාට සුබ දවසක්. ස්තුතියි.